අද මම ඔයාලට අරගෙන ආවේ සුන්දරත්වයෙන් පරිපූර්ණ ඓතිහාසික වටිනාකම් බොහොමයක් ඇති විහාරස්ථානයක්. මෙම විහාරස්ථානය ඇඹලව රත්ගල් විහාර එහෙමත් නැත්නම් ඇඹුල්ගම රජමහා විහාරය කියලත් හඳුන්වන්න පුළුවන්. මෙම විහාරස්ථානය පිහිටලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඕමගම ප්‍රාදේශීය සභාවට අයත් ඇඹුල්ගම ග්‍රාමයේ. විහාරස්ථානය කොටස් දෙකක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මාර්ගයෙන් වෙන්වන විහාරස්ථානය පහළ කොටස පහළ පන්සල ලෙසත් අනෙත් කොටස ඉහළ පන්සල ලෙසත් හඳුන්වනවා. ඉහළ පන්සල පිහිටලා තියෙන්නේ විශාල ගල් පර්වතයක් උඩ නිසා පොඩ්ඩක් ඒ ගමන දුෂ්කරයි. මේ ගමන යන්න තියෙන්නේ අත්වැල සහිත දුෂ්කර අඩිපාරක් දිගේ. අඩිපාර සමහර තැන් ඉතා අවදානම් නිසා පොඩි අය එක්කන් වෙද්දී එයාලගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න. වලගම්බා රජ සමයේ ඉදිකර ඇති මෙම විහාරස්ථානය විවිධ රජවරුන්ගේ පාලන සමයේදී විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. මෑතකදී විහාරස්ථාන හිමිගේ මඟ පෙන්වීම යටතේ දියුණුවක් දකින්නට පුළුවන්. දැනට ලංකාවේ ඉදිවී ඇති උසම හිටිපිළිම වහන්සේ දකින්නට ලැබෙන්නේ මේ විහාරස්ථානයේ. විහාරස්ථානයේ හැඳින්වීමට විවිධ නම් ඒ කාලේ භාවිතා කරලා තියෙනවා. කෛලාසකූට පොබ්බතය, අම්බිලිග්‍රාම විහෙර, ඇඹුල්පස විහෙර, ඇඹිල්ල විහෙර, ඇඹුල්හෙළු විහෙර, රත්ගල් විහෙර, ඇඹුල්ගම රජමහා විහාරය නම් ඉන් ප්‍රධාන වෙනවා. මෙම ව්‍යවස්ථානයේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. මෙහි විශාල ලෙන් හා පරිවාරලෙන් 32ක් පමණ පිහිටා ඇත. ඒ වගේම අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් මෙම ප්‍රදේශයවල ජීවත් වූ බවට සාක්ෂි ඇති නිසා රාවණා රජුගේ කාලයේදී මෙම ස්ථානය වැදගත් කාර්යයක් ඉටු කරන්න ඇතැයි විහාරාධිපති පූජ්‍ය දංකන්දී බෝධිවංශ හිමියන්ගේ අදහසක්. දුර්ලභ පිහිටීමක් තියෙන මේ විහාරය කැලණිගඟට ඉතාමත්ම ආසන්නයේ සුවිශාල කළුගල් පර්වතයක් ආශ්‍රිතවයි පිහිටලා තියෙන්නේ. මහාවංශය හා ධර්මපදීපිකාව නම් ග්‍රන්ථවල දැක්වෙන විදිහට චුල්ලනාගරම් මහරහතන් වහන්සේ රත්ගල් විහෙරට වැඩම කර ජජක්ක සූත්‍රය දේශනා කර ඇති බවත් ඒ ශ්‍රවණය කිරීමට භික්ෂූන් වහන්සේලා 12000ක් ඇතුළු යොදුනක් දුරට දෙවියන්ද ගව්වක් දුරට මනුෂ්‍යයන්ද පැමිණි බව සඳහන් වෙනවා. මෙම විහාරස්ථානයේ ලින් අතර යම් අභූත බවකින් යුතු ගල් ගුහාවල් 4ක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එක් ගුහාවක් තුළ අප්‍රකටව ඇති දිගින් අඩි 19 හා මාරක් වන සෙල්ලිපියක් ඇති බව කියවෙනවා. ඒට පිවිසීමට ඇති ගුහාකට සම්පූර්ණයෙන්ම වසා දමා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. තවද ගිරිශිඛරයේ සිට කැලණිගඟ දක්වා තිබෙන භූගත උමගත් මෙහි ඇතත් එයද අද වන විට වැසී පවතිනවා. ක්‍රිස්තු වර්ෂ 1415ත් 1467ත් කාලයේදී හයවන පරාක්‍රමබාහු රජු සේනා රැස් කරන සමයේ මෙම උමග කෙරෙව් බවට පැවසෙනවා. රත්ගල් විහෙර පර්වතයේ ශ්‍රී ලංකාවේ වියලි හා තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ දකින්නට පුළුවන්. ශුෂ්ක කලාපීය ප්‍රදේශවල හැදෙන පොතොප්පෙනි ශාක ඒ වගේම තෙත් කලාපීය වනාන්තරවල ස්වභාවය නොසිදෙන දියසීරාවන්ද ඔයාලට දැක ගන්න පුළුවන්. මෙම පර්වතය පැරණි සටන්වංගම්කරුවන් විසින් ඔවුන්ගේ පුහුණුවීමේ ප්‍රයෝජනය සඳහා ගන්න ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. පැරණි සුන්දර පූර්ණිකා ගන්ත්‍රයෙන් විහාරස්ථානය හා පොරතුරු විහාරය අතර භූමියේ යක්ෂ ගෝත්‍රික සටන් ශිල්පයට අයත් බව සඳහන් වෙලා තියෙනවා. 2011 වර්ෂයේදී මේ පර්වතය මත අංගම් කෙළ පූජාවක්ද පවත්වලා තියෙනවා. පර්වතයේ මුදුනට ආවහම සිරිපා අඩවිය ඇතුළු කඳුපන්ති ඒ වගේම කැලණිගඟ ඇටහිරින් උරුඳ උස් ගොඩනැගිලි වරාය සහ මහා සාගරය මෙන්ම දකුණු පසින් මන්මාවත් සාරවත් කෙත්බිම් ඔයාලට දැක ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් නිවාඩු පාඩු වෙලාවක ඇවිල්ලා මේ සුන්දරත්වය රස විඳින්න. ඒ වගේම මේ සුන්දරත්වය රැකෙන පරිදි කටයුතු කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහලා එන්නම්.